මොරගහකන්දෙන් ලැබිච්ච ලොකු ජලධාරිතාවත් එක්ක අපි දොර 10ක් මේ අවස්ථාවේදී අරින්න වුණා නම් මීට වඩා ලොකු හානියක් පල්ලෙහා පැතිවලට වෙන්න තිබ්බා කියන එක අපිට නිගමනය කරන්න අපි කටයුතු කරා. ඒකින්ද අපි පුළුවන් තරම් මැනේජ් කළා තමයි අවශ්‍ය ජල ප්‍රමාණය ගත්තා. පරාක්‍රම සමුද්‍රයේ තත්ත්වය පිළිබඳව මම අහන්න ආවා. මේ වෙලාවේ හමු වෙන්නේ ශාන්ත ගමගේ මහත්මයා. එතුමා තමයි පරාක්‍රම සමුද්‍රයේ බාර ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරුතුමා පොළොන්නරුවේ කොටාසේ. අපිට මොරගහකන්දේ වතුර තියෙන හින්දා ගැටලුවකුත් නැති හින්දා අපි ඉතින් ලොකුවට ඒක පුරවන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අවශ්‍ය ප්‍රමාණය තමයි පරාක්‍රම සමුද්‍රයට වතුර ගත්තේ. ඒකත් එක්ක අපිට හැකියාව හම්බුණා දොර 10 අරින්න නැතුව අවශ්‍ය විදියට ගම් වතුර පාලනය කර ගැනීමට. අක්කර 200ක් විතර මේ කන්නේට අතාරින්න වෙරි. මොකද ඒක ශනිකව අපිට විසඳුමක් දෙන්න බෑ. අනිත් එක ඒක වතුර දුන්නත් කුඹුරු කරන්න බැරි තත්ත්වයේ තියෙන්නේ. මොකද විශාල වශයෙන් ගල් පෑදිලා කුඹුරු කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. 100ට දැනට 80ක් විතරම කුඹුරු වලට ඉතුරු ටිකක් කරන්න පටන් ගන්න තියෙනවා. ගොඩක් දෙනෙක් පරාක්‍රම සමුද්‍රය පිළිබඳව කතා කරනවා, විශේෂයෙන්ම පොළොන්නරුවේ ගම් වතුරත් එක්ක. ඉතින් මේ තත්ත්වය පිළිබඳව දැන් පසුආපදා තත්ත්වයක් තියෙන්නේ. පරාක්‍රම සමුද්‍රයේ දොර 10 ඇරියද කියලා ගොඩක් දෙනෙක් ඇහුවේ. හැබැයි පරාක්‍රම සමුද්‍රයේ දොර 10 ඇරියේ නෑ මේ ගම් වතුර තත්ත්වයත් එක්ක. මේ වැවේ පරාක්‍රම සමුද්‍රයේ තත්ත්වය පිළිබඳව මම අහන්න ආවා. මේ වෙලාවේ හමු වෙන්නේ ශාන්ත ගමගේ මහත්මයා. එතුමා තමයි පරාක්‍රම සමුද්‍රයේ බාර ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරුතුමා පොළොන්නරුවේ කොටාසේ. අපි කැමතියි දැනගන්න කොහොමද මේ වෙලාවේ දොර 10 ඇරියේ නැහැ කියලා තමයි කිව්වේ. ඇත්තටම දොර 10 ඇරියේ නැහැ. මොකක්ද ඇත්තටම පරාක්‍රම සමුද්‍රයේ වුණේ තත්ත්වය? ඔව් ඇත්තටම අපි මේ පරාක්‍රම සමුද්‍රය කියන්නේ මහවැලි ජලයෙන් පෝෂණය වෙන ව්‍යාපාරයක්. එතකොට අපි හැම කන්නයක් ආරම්භයේදීම ගන්නෝරුවේ අපේ ජලපාලන කමිටුව කියලා කමිටුවක් රැස් වෙලා ඒකෙදි තමයි තීරණය කරන්නේ. එතකොට පරාක්‍රම සමුද්‍රයේ තිබ්බ ලොකු ගැටලුවක් තමයි ජපන් ජබර සහ කටුපාසි වගේ ඇවිල්ලා කියලා දුයිවරයන්ගේ ලොකු මැසිවිල්ලක් තිබ්බා. මේක මේ අන්න ගානකින් මේකේ පතුල දැක්කේ නැහැ කියලා ගොයියෝ ලොකුවට ගොයියෝ සහ පොළොන්නරුවේ ජනතාව ලොකුවට තිබ්බ ලොකු මතයක් මේක අඩු කරන්නේ නැහැ වතුර එහෙමයි කියලා. ඒකින්ද අපි ජලපාලන කමිටුවේ තීරණයක් ගත්තා. මේක 2025 යලකන්න ඉවරනකොට අපි මේක අවශ්‍ය ජල මට්ටම පවත්වාගෙන ඕන ප්‍රමාණයට අඩු කරනවා කියලා. ඊට පස්සේ මාස් කන්නේකට අවශ්‍ය ජල ප්‍රමාණය මොරගහකන්ද හරහා අරගෙන අපිට පුරව ගන්න පුළුවන් හැකියාව තියෙන බව අපි දැනගෙන හිටියා. ඉතින් අපි පුළුවන් තරම් මේකේ වතුර අඩු කරා. අක්කර අඩි 50000කට 58000කට වගේ අපි මේක අඩු කරා. ඒකත් එක්ක අපිට තිබ්බ ජලජ ශාක ජපන් ජබර වැනි ඒවා ගොඩක් අයින් කරගන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ අපිට මේ සැරේ කාලගුණේ පුරවකතනය වුණේ සාමාන්‍ය වැස්සට වඩා අඩු වැස්සක් තියෙනවා කියන එක. නමුත් අවපාතයක් වගේ ඇවිල්ලා මේක වතුර එන්න පුළුවන් කියන හැකියාවත් කියලා තිබ්බා. අපිට මොරගහකන්දේ වතුර තියෙන හින්දා ගැටලුවකුත් නැති හින්දා අපි ඉතින් ලොකුවට ඒක පුරවන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඉතින් අපි මාස් කන්නේ පටන් ගන්නකොට අපේ ඒ ගානම වගේ තමයි තිබ්බ අක්කර අඩි. ඒකෙන් අපි මාස් කන්නේ පටන් අරගෙන ජලය නිකුත් කරා. ඉතින් කොහොම හරි අනපේක්ෂිත ලෙස අපිට ලොකු වර්ෂාපතනයක් හම්බුණ දවස් 2-3කට විතර වගේ. ඉතින් ඒකත් එක්ක අපි ලැබුණු වර්ෂා ජලය කළමනාකරණ ගැනීමට කටයුතු කරා. මොකද ඒත් එක්කම තිබ්බ අංගමැඩිල්ලෙන් අපිට එන ජල ප්‍රමාණය පාලනය කළා. අපි අමංගක හරහා පල්ලෙහාට නිකුත් කරා. ඉතින් අපි අවශ්‍ය ප්‍රමාණය තමයි පරාක්‍රම සමුද්‍රයට වතුර ගත්තේ. ඒකත් එක්ක අපිට හැකියාව හම්බුණා දොර 10 අරින්න නැතුව අවශ්‍ය විදියට ගම් වතුර පාලනය කර ගැනීමට. දැන් ඔය මොරගහකන්දෙන් ලැබිච්ච ලොකු ජලධාරිතාවත් එක්ක අපි දොර 10ක් මේ අවස්ථාවේදී අරින්න වුණා නම් මීට වඩා ලොකු හානියක් පල්ලෙහා පැතිවලට වෙන්න තිබ්බා කියන එක අපිට නිගමනය කරන්න අපි කටයුතු කරා. ඒකින්ද අපි පුළුවන් තරම් මැනේජ් කළා තමයි අවශ්‍ය ජල ප්‍රමාණය ගත්තේ. ඒකින්ද අපිට හැකියාව හම්බුණා දැනටත් අපිට වාම් මට්ටමට අඩි 3ක් විතර අඩුවෙන් තමයි වතුර තියෙන්නේ. අපිට මාස් කන්නේ ඉස්සරහට වර්ෂාව නොලැබුණත් කුඹුරු ටික පස්ස ගන්න අපිට අවශ්‍ය ප්‍රමාණයට ජලය තියෙනවා. ඒකින්ද අපි දැන් ගැටලුවක් නැතුව අපිට මාස් කන්නේ ගොවි ජනතාවට ජලය ලබා දෙන්න හැකියාව තියෙනවා. මේ අවස්ථාවේ නැතුව දැන් සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා වැවට මාස් ගන්න ඊට පස්සේ යන කන්නේටත් අපි බලාපොරොත්තු වෙනවා. එතකොට කොහොමද ඉදිරි තත්ත්වය පරාක්‍රම සමුද්‍රයේ සාමාන්‍යයෙන් අපි දකින්නේ පුරවල නැහැ පිරෙන්නේ නැහැ. එහෙම ඉස්සරහට කොහොමද මාස් ගන්න පස්සේ ජලය නිකුත් කරන්නේ? දැනට අක්කර අඩි 88000ක විතර ප්‍රමාණයක් අපිට තියෙනවා. ඉස්සරහ වර්ෂාව හම්බුණත් අපිට තව 30000ක් විතර අක්කර අඩි ප්‍රමාණයක් ගන්න වැවට ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි හිතනවා ලොකුවට වැස්සක් නොගියොත් අපිට වාම නොදාම තියාගන්න පුළුවන්. එතකොට වාහන දැම්මත් ලොකු ගැටලුවක් නැහැ. අපිට පොඩි ප්‍රමාණයක් තමයි
නිකුත් කරන්න වෙන්නේ අමංගඟට. ඒකින්ද ඒක ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ කියලා අපි පුරෝකථනය කරනවා. නමුත් ඉතින් අපිට කියන්න බෑ මොකද තියෙන කාලගුණෙත් එක්ක ලොකු වෙනසක් විපර්යාසයක් වගේ වුණොත් ඒක මැනේජ් කරගන්න බැරි වෙයි. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව ඉදිරි මාස කන්නේ නෝමල් සාමාන්‍ය වර්ෂාපතන ලැබුණොත් අපිට ඒක හැකියාව තියෙනවා මැනේජ් කරගන්න. එල්ලජානි නිකුත් කිරීම කොහොමද? ඇලවල් එහෙම කැඩිලා ගිහින් තියෙනවද ඒක? ඇලවල් විශාල වශයෙන් හානි වෙලා නැහැ. ඇලවල් කීපයක් තමයි දැන් ගුදිත් ගිහිල්ලා පුදූර් ප්‍රදේශයේ අපේ ලොකුවට හානි වෙලා තියෙන එක ඇලා. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් ජලය නිකුත් කරන්න විශාල ගැටලුවක් වෙලා නැහැ. සාමාන්‍ය පරිදි අපිට ජල පොඩි රෙපෙයාර් තියෙනවා. ඒක ගොවි සංවිධාන වලින් සහ අපේ යන්ත්‍ර සූත්‍රය යොදලා පොඩි රෙපෙයාර් ටිකක් තිබ්බේ. ඒ ටික අපි කරලා දැන් මේ වෙනකොට ජලය නිකුත් කිරීම පටන් අරන් තියෙනවා. ගොවි තැන් වලට බාධාවක් නැහැ. දැනට බාධාවක් නැහැ. අපිට අර ඇලේ විතරක් අර පුදූර් ප්‍රදේශයේ RB 10 ඇලේ අක්කර 200ක් විතර මේ කන්නේට අතාරින්න වෙරි. මොකද ඒක ශනිකව අපිට විසඳුමක් දෙන්න වෙයි. අනිත් එක ඒක වතුර දුන්නත් කුඹුරු කරන්න බැරි තත්ත්වයේ තියෙන්නේ. මොකද විශාල වශයෙන් ගල් පෑදිලා කුඹුරු කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂ අවස්ථාවක් තියෙනවද? තව මේ ආපදාවෙන් පස්සේ ගොවිතැනට බලපාලා තියෙන තැන් තියෙනවද? නෑ, ගොවිතැනට විශේෂයෙන් බලපාලා තියෙන වාරි මාර්ග පැත්තෙන් ගැටලුවක් නෑ. නමුත් කුඹුරු වල මේ පැවතිච්ච ගම් වතුරත් එක්ක විශාල වශයෙන් වැලි තැම්පත් වෙලා තියෙනවා. ඒකට ගොවි ජනතාවට දැන් අර ඇත්තටම දුප්පත් ගොවි ජනතාවක් ඉන්නේ මේ ප්‍රදේශයේ. ඒකින්ද අර දැනට පොඩි මුදල් වල ගැටලුවක් තියෙනවා. මේක අයින් කරගන්න විශාල මුදලක් වැය කරන්න වෙනවා සමහර කට්ටියට. ඒකත් එක්ක පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. නැත්තම් 100ට දැනට 80ක් විතරම කුඹුරු වලට ඉතුරු ටිකක් කරන්න පටන් ගන්න තියෙනවා. 20කට විතර වගේ ප්‍රමාණයකට අර ආර්ථික ප්‍රශ්නත් එක්ක තව සතියක් දෙකක් විතර ඇයි කරන්න. ඒ අනුව මාස් කන්නේ තව දවස් සති දෙකක් විතර යනකොට සම්පූර්ණයෙන් වපුරලා ඉවර කරන්න හැකියාවක් ලැබෙයි.